මේ වීඩියෝ එක කරද්දී හරියටම මම වගා කරන්න අරගෙන සති 3යි. ඉතින් ඔයාලා විශ්වාස කරනවද මම වගා කරන්න පටන් අරගෙන සති 3 ඉඳන් අස්වැන්න නෙලන්න පටන් ගත්තා කිව්වොත් විශ්වාස කරන්නත් බෑ නේද? ඔන්න ඉතින් ඔයාලටත් වගා කරන්න ආස හිතෙන වීඩියෝ එකක් තමයි මං අරගෙන ආවේ. මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්නකෝ වීඩියෝ එක ඉවර වෙනකම්. මම මේ විදිහට අස්වැන්න ගත්තේ මම හිටවපු කොළ වර්ග වලින්. ඉතින් මම සති 3කට කලින් හිටවපු බීට්රූට් පැල තමයි ඒ ඔයාලා දැක්කේ. එතකොට මේ තියෙන්නේ සලාද කොළ. මේ සලාද කොළ එකපාර ලොකු වෙලා ගස් ගලවනකම් ඉන්න ඕනේ නැහැ. මොකද මේ වල කොළ කපලා අපිට වෙනමම ගන්න පුළුවන්. මේ සලාද කොළ ගලවන තත්ත්වයට එන්න නම් තව සෑහෙන කාලයක් යනවනේ. ඉතින් මම කරන්නේ ඒ වෙනකන් ඒකේ කොළ තමයි වෙනම කපලා ගන්නෙ. ඉතින් මේ තියෙන්නේ ගිය අවුරුද්දේ මම හිටවපු මුකුණු වෙන්න මේ අවුරුද්දේ ආයෙම අලුතෙන් දළු දාලා හැදිලායි. ඉතින් මම මුකුණු වෙන්න වලත් පළවෙනි අස්වැන්න ගත්තා. ඉතින් ඔන්න හවස කඩපු මුකුණු වෙන්න දළු වලින් එදා රැට මම මුකුණු වෙන්න සලාදෙකුත් හැදුවා. මේ තියෙන්නේ කොලිෆ්ලවර්. ඉතින් සමහර අය කියනවා මේ කොලිෆ්ලවර් වල කොළ මැල්ලුම් හදලා කන්න පුළුවන් කියලා. මම නම් ඒ ගැන හරියටම දන්නේ නැහැ. ඔයාලා දන්න කෙනෙක් ඉන්නව නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඒව කන්න පුළුවන්ද කියලා. ඉතින් මේ තියෙන්නේ මුරුංගා ගහේ අලුතෙන් ආපු දළු. අපි වින්ටර් එකේදී මුරුංගා ගස් දෙකම කපපු නිසා දැන් අලුතෙන් ලස්සනට දළු දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් තව ටික කාලෙකින් අපිට මුරුංගා කොළත් කෑමට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ බීට්රූට් කොළ. ඉතින් මම දැන් මේ පැල හිටවලා සති 3යි. මේ සති 3ට තමයි මේ බීට්රූට් මේ විදිහට ලොකු වෙලා තියෙන්නේ. ඉතින් මේ සති 3 ඇතුළත මම දෙපාරකට බීට්රූට් කොළ කැඩුවා. අපිට ඉතින් ඇට හිටවනවට වඩා මේ වගේ පැල හිටෙව්වම ඉක්මනටම ඵලදාව ගන්න පුළුවන්. ඉතින් අපේම වගාවකින් මේ වගේ අස්වැන්නක් අරගෙන ඒක අපේ කෑමට එකතු කරගද්දී හිතට ලොකු සතුටක් දැනෙනවා. මම ඉතින් පොහොර වර්ග කෘමිනාශක කිසි දෙයක් මේ වලට යොදාගත්තේ නැති නිසා සමහර වෙලාවට ඉතින් පණුවෝ විවිධ කෘමි සත්තු මේ කොළ සමහර කොළ වර්ග කාලා තියෙනවා. මේ තියෙන්නේ සුක්කීනි බියන්කෝ එක. මේක ඉතින් මම ගිය අවුරුද්දේ ගොඩක් මේ ලොකුවට හැදෙන කොළ යට තියෙන කොළ ටික ඔක්කොම කපලා අයින් කරනවා. මේ අවුරුද්දේ මම සුක්කීනි පැල හිටවලා තියෙනවා ළඟ වැඩිද මන්දා. මොකද ඒව ගොඩක් ලොකුවට හැදෙනවනේ පඳුර වගේ. ඉතින් ඒ නිසාම තමයි මම මේ වැඩිපුරම කොළ කපලා අයින් කරන්නේ. මේ වෙද්දි සුක්කීනි හැම ගහකම පොඩි පොඩි කරල් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගිය අවුරුද්දේ කොළ පාට සුක්කීනි එක හිටවපු නිසා මේ අවුරුද්දේ සුදු පාට සුක්කීනි එක තමයි හිටෙව්වේ. මේ තියෙන්නේ බෝංචි පැල. බෝංචි පැලවලත් දැන් මල් එන ගමන් තමයි තියෙන්නේ.
මේ තියෙන්නේ මම හිටවපු කරවිලට ඒවල දැන් චූටි පැල ඇවිල්ලා තියෙන්නේ. තව ටිකක් ලොකු වුණාම ඒව ගලවලා බිම හිටවනවා. මේ තියෙන්නේ බණ්ඩක්ක පැල. මේ තියෙන්නේ වැටකොළු පැල. වැටකොළු පැල 5ක් වගේ තමයි තියෙන්නේ. අට නම් මං ගොඩක් හිටවුවා. ඒ වුණාට පැල ආවේ පොඩ්ඩයි. මේ තියෙන්නේ මෑකරල් පැල. ඒ වගේම ඉතින් එක ජාතියේ යාළුවොත් එනවා මගේ කෙවතු වගාව බලන්න. මෙයාලා ගොඩක් වෙලාවට පැල වටේ තියෙන පස් ඔක්කොම හාරනවා. මොකද පොළවේ ඉන්න සත්තු කන්න. මම ඉතින් කොලිප්පවවලත් කොළ කපලා අයින් කරා. මොකද කොළ වැඩි වුණාම පණුවොත් එනවා මේකට. සමහර කොළ කාලා තියෙනවා මම දැක්කා. ඒ නිසා ඒකේ කොළත් අයින් කරා. ඉතින් මම සලාද කොළ වර්ග 3ක් හිටවලා තියෙනවා. දැනට නම් මම අස්වැන්න ගත්තේ මෙන්න මේ සලාද කොළ වර්ගය තමයි. මොකද මේවා ඉක්මනට ගහ ලොකු වෙනවා. ඒ වගේම ඒ සලාද කොළ වර්ගයේ තිත්ත ගතියකුත් නැහැ. හරිම රසයි මට නම්. මේ තියෙන්නේ පළවෙනි පාර බීට්‍රූට් කොළ අස්වැන්න ගත්ති ගනිපු වීඩියෝ එකක්. මේ අවුරුද්දෙත් මම වට්ටක්ක පැල හිටෙව්වා. හැබැයි මේ තියෙන්නේ ඉබේ හැදෙන වට්ටක්ක වැලක්. මේ තියෙන්නේ අනිත් සලාද කොළ වර්ගය. ඉතින් මම උදේ හවස වතුර දාලා තමයි මේ විදිහට ලස්සනට මේ පැල බලාගන්නේ. මේ තියෙන්නේ මම දෙවනි වතාවට හිටවපු ඇට වර්ග. ඉතින් මේවා නම් හිටවලා තවම සතියක්වත් නැහැ. මෑකරල්ලට නම් චූටි පැල ඇවිල්ලා තිබුණා. අනිත් ඒ වගේ නම් තාම පැල ඇවිල්ලා නැහැ. ඉතින් ඒ වගේත් පැල ආවහම මම ඒ වීඩියෝසුත් ඔයාලට අරගෙන එන්නම්. මොකද අපේ ගොඩක් යාළුවෝ ඉන්නවා මේ වගේ වගා කරන වීඩියෝ බලන්න ආසාවෙන්. මෙන්න මේ විදිහට තමයි මේ අවුරුද්දේ පළවෙනි අස්වැන්න මම ගත්තේ. ඉතින් තව ඉස්සරහට මේ පැල ගොඩක් ලොකු වෙද්දී තව ලස්සන වීඩියෝ අරන් එන්න මට පුළුවන් වෙයි. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.